එටි ප්‍රශ්න ටිකක් අහන්නයි CCBE අපි මේ හදන්නේ. ඒ අම්මගේ ලස්සන ආදරය ගැන. මුලින්ම අපිට ඔබ ගැන විස්තර ටිකක් කියමුද? මම හිරුක මම පානදුර රෝයල් එක අටවසර ඉගෙන ගන්න. මම නරිනි සුරෝසුනා. මම කේම්බ්‍රිජ් කොලේජ් ඔෆ් බ්‍රිටිෂ් ඉංග්‍රීසි ආයතනයේ කළුතර බ්‍රාන්ච් එකේ තමයි වැඩ කරන්නේ. වගේ මම සීනියර් ෆැසිලිටේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. අක්ෂර කෙනෙක් විදිහට. මගේ නම දිල්හාරා සජානි. මම කේම්බ්‍රිජ් කොලේජ් ඔෆ් බ්‍රිටිෂ් ඉංග්‍රීසි ආයතනයේ කළුතර ශාඛාවේ ජූනියර් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මගේ නම සුබර්ණ්‍ය ප්‍රනාන්දු. මම ඉගෙන ගන්නේ කේම්බ්‍රිජ් කොලේජ් එකේ IK 002 ක්ලාස් එකේ. මගේ වයස අවුරුදු 20යි. ඔයා අම්මට කොච්චරක් ආදරේද? මම අම්මට මුළු ලෝකයක් තරම්ම ආදරේ. ඇත්තටම මුළු ලෝකෙටම වඩා මම අම්මට ගොඩක් ආදරේ. මං අම්මට ගොඩක් ආදරෙයි. අම්මා කියන්නේ මගේ ජීවිතේ මට හම්බෙච්ච වටිනම තෑග්ගක්. මගේ අම්මා මහන්සි වෙන තරම දැක්කම සමහර දාට මම රැට නිින්දෙන් අඬනවා. අම්ම කිව්ව අමතක නොවෙන දෙයක් අපිත් එක්ක බෙදාගමුද? අම්මා මට දවසක් කිව්වා මේ ලෝකේ අම්මට හම්බෙච්ච හොඳම තෑග්ග මම කියලා. ළඟදී මට කියපු දෙයක් තමයි මම මොන දේ කරත් කරන දේ සතුටින් කරන්න. ඒ වගේම මට පුළුවන් දෙන්න පුළුවන් හොඳම දේ දරුවන්ට දෙන්න ගුරුවරයෙක් විදියට හැමදාම සතුටින් වැඩ කරන්න කියන එක. අම්මා මට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. සහ නිතරම කියන දෙයක් තමයි මිනිස්සුත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනි කියන එක. ගොඩක්ම වෙලාවට කියන්නේ හැම තැනදීම ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක. මගේ අම්මා හැමදාම මට කියන්නේ ගෑල් ළමයෙක් විදියට හොඳ චරිතවත්ව ජීවත් වෙන්න කියලා. අම්මට කවදාවත්ම නොකිව්ව හංගපු දෙයක් මොකක්ද? මම එක දවසක් පේර ගහකින් වැටුණා. ඒක මං අම්මට කිව්වේ නෑ. ඒ වුණාට තුවාල වෙච්ච හින්දා දැක්කා. ඒක මම හංගන්න තමයි ඉන්නේ. ඒත් බැරි වුණා. ඇත්තටම මම ගොඩක් දේවල් අම්මත් එක්ක කතා කරන කෙනෙක්. මොකද අම්මා තමයි මගේ හොඳම යාළුවා. මේ ආත්මෙ මගේ අම්මා වුණා වගේම ඊළඟ ආත්මෙත් මගේ අම්මා වෙන්න කියන එක මම කවදාවත් අම්මගෙන් ඉඳලා නැහැ. මං ඒක තමයි හංගපු දෙයකට තියෙන්නේ. මොකද මං අනිත් හැමදේම අම්මත් එක්ක කතා කරන නිසා. ගොඩක් වෙලාවට මං මගේ දේවල් ෂෙයා කරගන්නේ තාත්තත් එක්ක. අන්තිමට අම්මත් එක්ක ඒ දේවලුත් කියනවා. හංගලම නෙවෙයි කික් කරන තාත්තත් එක්ක කියන ඒවා තමයි තියෙන්නේ. ඒ ලෙවල් කාලේ ක්ලාස් යනකොට IT ක්ලාස් එකේ ඉන්ටර්වල් දුන්නම ඒ ඉන්ටර්වල් එකේ ටක් ගාලා එළියට පයින්නවා යාළුවොත් එක්ක. කඩවල් වලින් කාලා තමයි ආයි ක්ලාස් එකට එන්නේ. හැබැයි ක්ලාස් එක පටන් ගන්න කලින් අනිවාර්යෙන් එතන ඉන්නවා. මං අම්මගෙන් සමාව ඉල්ලනවා ඒකට. මතක හැටියට අම්මට අන්තිමට ආදරය කිව්වේ කවද්ද? මං අම්මට අන්තිමටම ආදරේ කිව්වේ ගිය සතියේ. අම්මගේ බර්ත්ඩේ එක දවසේ ඒක මාර්ච් වල තිබ්බේ මාර්ච් 31. මම අනිත් දවසේ ඉතින් අම්මා ආදරෙන් හක් කරලා යනවා. සදත් එහෙම කරා. හැබැයි ළඟදී නම් මම අම්මට ආදරේ කියලා කිව්වේ නැහැ. අම්මගේ බර්ත්ඩේ එක දවසේ අම්මගේ බර්ත්ඩේ එක තිබුණේ මාර්තු 29 වෙනිදා. අම්මට ආදරේ කියලා නැහැ. මං හිතන්නේ පොඩි කාලේ කියලා ඇති. අම්මට මං ආදරේ කියන්න ආසයි. ඒත් ලැජ්ජාව කියන එක ඉස්සරහට එනවා. මන් දැන් මෙතනදී කියනවා මගේ අම්මට මං ගොඩාරියක් ආදරේ කියලා. දැන් අම්මට කෝල් එකක් අරන් ආදරය කියමුද? හෙලෝ අම්මේ. මං අම්මට ගොඩාක් ආදරේ. ආනේ මගේ රත්තරන් පුතේ මන් දන්නවා ඔයා මට ගොඩක් ආදරේ කියලා. මාත්‍යට ගොඩක් ආදරේ හොඳේ. හා මගේ එකම සතුට තමයි ඔයා හොඳට ඉගෙනගෙන මේ ලෝකෙම දිනන හොඳ පුරවැසියෙක් වෙන එක. අර කියන්නේ කිව්වනේ අම්මා මං අම්මට ගොඩක් ආදරේ. මම ඔයාට ආදරේ කරනම් පිටෝ. ඔත්තේ හෙලෝ අම්මේ මං ඔයාට ගොඩක් ආදරෙයි. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට ගොඩක් ආදරේ හරි. හෙලෝ අම්මේ. මේ මං කතා කරන්නේ. මේ පොඩි දෙයක් කියන්න ගත්තේ. කියන්නකො. මං අම්මට ගොඩක් ආදරේ. ඒක කියන්න ගත්තේ. ඉස්සරහට පිස්සු නෑ ඇත්තට කියන්නේ. අම්ම කියන්නේ අපේ මුළු සසරම නම්. ඉතින් අම්මට කොහොමද අපේ එක දවසක් විතරක් වෙන් කරන්නේ? ඒක කොහොම වුණත්
දරුවන් වෙනුවෙන් කැපවෙන තමන්ගේ ජීවිතයම දරුවන් වෙනුවෙන් පූජා කරන හැම ආදරණීය අම්මා කෙනෙකුටම CCBE වෙතින් ආදරණීය අම්මාවරුන්ගේ දිනයක්ම වේවා.